නව බුද්ධාය. අද දැන් අපි උදේට කාලා දැන් අපි ආවා සෑ මළුව පැත්තට. දැන් මේ වෙද්දී නම් හරිම නිෂ්කලංකයි, ගොඩක් සෙනඟ අඩුයි. කොහොමද ඔයාලා හැමෝටම හැමෝම හොඳින් නේද? අපි පහුගිය දවස් ටිකේම මේ මහියංගන පින්කම වෙනුවෙන් මල් සැරසිලි පූජා භාණ්ඩ හැමදේම එකතු කරලා හැමදේටම සූදානම් කරගෙන අද ඉතින් අපි හෙට දවසේ තියෙන මේ පින්කම වෙනුවෙන් මේ රෑ වෙනකම්ම වැඩ කරලා දැන් අපි මේ යන ගමන් දැන් නම් ඉන්නේ අපි බ්ලොග්ගර් ජලාශය ගාවින් යන්නේ. ඉතින් අපි මේ දවස් ගාණක් මාසෙකට දෙකකට කලින් ඉඳන් සැලසුම් කරලා ඉතින් අද ඒ දවස් උදා වෙලා තියෙනවා. ඉතින් අපි අද වාහන දෙකක් මෙහෙන් යනවා. ඉතින් ඒ වාහන දෙකේ කලින්ම අවශ්‍ය කරන බඩු ටික අරගෙන අපි ඉතින් දැන් මේ මහියංගන පින්බිම බලා යන ගමන්. අපි දැන් මේ මහියංගන පුදබිමට ආවා. දැන් අපි ඇතුළට යන්න ඕනේ මේ බඩු ටික ඔක්කොම බාන්න. අපි ඇතුළට ගිහිල්ලා ඒ ටික බාලා එන්නම්. නව බුද්ධාය. අද දැන් අපි උදේට කාලා දැන් අපි ආවා සෑ මළුව පැත්තට. දැන් මේ වෙද්දී නම් හරිම නිෂ්කලංකයි, ගොඩක් සෙනඟ අඩුයි. දැන් ඉතින් ගොඩක් අපි හැමෝම දැන් මේ එළි වෙනකම්ම මල් වලට සැරසිලි කරා. දැන් තව ටිකක් තියෙනවා මල් සැරසිලි කරන්න. අපි ඒ ටික බලලා ඉමු. අපි යන් ඒ පැත්තට ගිහිල්ලා ඒ සැරසිලි කරන හැටි ටික බලලා පස්සේ හම්බෙමු. අපි දැන් මහියංගනේ බදලේ අසපුව ඉඳලා ආවා. ඒ මල් සැරසිලි කරන කට්ටිය මල් සැරසිලි ටිකට අවශ්‍ය කරන මල් අපි ගෙනාපු ඒ පෙට්ටි ටික ඔක්කොම ඉවත් කරලා ඒ මල් සරසන්න පටන් ගන්න හදන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ හෙට පින්කම ලස්සන කරන ලස්සන මල්. good morning හැමෝටම. දැන් උදේ 7 විතර වෙලා පාන්දර 1:00 විතර වුණා ඊර නිදා ගනිද්දී. ඉතින් ඒ වැඩ ඔක්කොම